කවුද නුවන් කියන්නේ? Hello everyone, welcome to On Track. ඔන්න ආයමත් KFL vlog එකක් අරගෙන ආවා. මේ පාර යාළුවෝ කීප දෙනෙකුත් එනවා මාත් එක්ක යන්න KFL බලන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන මම ගෙනියන බඩු ටිකයි මම අඳින outfit එකයි. ස්පෙෂලි කියන්න ඕනේ මගේ කලින් vlog එක. මම අන්තිමට දාපු vlog එක. ඒකට ගොඩක් likes තිබුණා, views තිබුණා, comments උත් තිබුණා. ඒ වගේම ඒ vlog එක නිසා මට ගොඩාක් subscribersලා ආවා එකපාර. ඒ කියන්නේ මම මේ vlog එක දාන්න කලින් මට subscribersලා 100ටත් අඩු ප්‍රමාණයක් තමයි තිබුණේ. දැන් 1k පාස් කරලා තියෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මම තාම vlogs 7ක් 8ක් වගේ පොඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. මම හිතුවේ නෑ එච්චර පොඩි වීඩියෝස් ප්‍රමාණකින් මට මෙච්චර subscribersලා ගාණක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඔන්න මං ලෑස්ති වෙලා ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. මගෙන් යාළුවොත් අරගෙන එහෙමම ඉවෙන්ට් එක තියෙන තැනට යන්න. අපි දැන් KFC එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එක යාළුවෙක් ගන්න තමයි ආවේ. ආව අරගෙන මෙතනින් කෑමත් අරගෙන එහෙමම අපි හොටෙල් එකට යනවා. හොටෙල් එකට යන්න කලින් මගින් තව යාළුවෙක් ගන්න තියෙනවා. එයාවත් අරගෙන එහෙමම කෙලිම හොටෙල් එකට තමයි යන්නේ. ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. කොහෙන්ද? අර මේ හායි කියන්නේ. හායි. vlog එක කරනවා. අනේ බාර් බ්ලොග්ද කරන්නේ. තිමින අහිංසකයව කරා. යාළුවොත් එක්ක vlogs කරද්දී ගොඩක් තැන්වල sounds කපන්න වෙනවා, mute දාන්න වෙනවා. sounds එක දාන්න විදිහක් නැහැ. සද්දෙත් වැඩි, කෑ ගහනවත් වැඩි, කියන දේවල් දාන්නත් බෑ. ඔය ප්‍රශ්න හින්දා මම මේ vlog එකේ ගොඩාක් තැන්වල voice දාන්න වෙයි, voice කරන්න වෙයි. sounds දාන්න විදිහක් නැහැ. ගයියා දාන්න මේ පාර vlog එක. මේ අලුත් ඩයල් එක. ඔන්න ඔහම කට්ටියම පික් කරගෙන අපි කෙලින්ම ගියා ඉවෙන්ට් එක තියෙන තැනට. මට කියන්න බැරුණානේ ඉවෙන්ට් එක තියෙන්නේ සිනමා ලයිෆ් එකේ. ඉතින් අපි කෙලින්ම එතනට ගියා. සාමාන්‍ය ඉවෙන්ට් එක පටන් ගත්තී රෑ වෙනවා ඉවර වෙද්දී ටිකක් පාන්දර වගේ වෙනවා. අඩුම තරමේ 12වත් වෙනකන් යනවා ඉවෙන්ට් එක. ඒක නිසා අපි රෑම ගෙදර එන්න දාගන්නේ නැතුව නයිට් ස්ටේ එකක් එහෙ ඉන්න රූම් එකක් දාගත්තා. වෙලේ බගින්න දාන්නේ. මේ මූද බම් මේ පාසිලෝනේ එකද? පාසිලෝනේ එකද? දැන් වෙනදාට ඉතින් ඔතනින් යන්නේ. දැන් අපි වෙනදට එතනින් දාන්නේ. සිස්ටම්ස් ස්ට්‍රික් වෙලා. ඔව් මෙතනින්. නුවන්න බලන්න. නුවන්න එහා පැත්තේ නුවන්න එහා පැත්තේ. කුලසේකද? කවුද නුවන් කියන්නේ? නුවන් ඉන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා join වෙන්න. මම මේ channel එකේ share කරගන්නේ මගේ lifestyle moments. ඒ වගේම වැඩිපුර මම focus කරන්නේ self growth, self improvement side එක ගැන කතා කරන්න. ඉතින් ඔයාත් මේ පැත්තට interest කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ channel එක subscribe කරලා මාත් එක්ක join වෙන්න. ඒක පොඩ්ඩක් ඩස්ට් එක වැඩි කියලා දාන්න. ඔව් බයිසෙප් එක post කරන්න. ඊ පුතේ ඉන්න. ඊ මොකද room number එක? Presidential. අන්න දැන් අපි රූම් එකට චෙක් ඉන් වුණා. ඉතින් මම කලින් KFL vlog එක කරේ මගේ බර්ත්ඩේ එක දවසේ. බර්ත්ඩේ එක දවසේ තමයි ඉවෙන්ට් එක වැටලා තිබුණේ. ඉතින් ඒ vlog එක බලලා නැත්නම් දැන් මම ගිහලා ඒකත් බලන්න. ඕනි අලීක් ඉන්නවා. මම චූටිනේ. මේ අනික සීවීව් ගත්තේ සිටි වීව් ඇවිල්ලා. ඕෂන් ෆ්‍රන්ට් නේද? ඕෂන් ෆ්‍රන්ට්. සීවීව්. චෙක් ඉන් වුණා විතරයි. ඔන්න ආයි කම්ප්ලේන් එකක්. අපි බුකින් එක දැම්මේ ඕෂන් ෆ්‍රන්ට් ඒ කියන්නේ සී වීව්. ඒනාට රූම් එක ඇවිල්ලා තියෙන්නේ සිටි වීව්. මම දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. කොහමද හිතන්නේ ප්‍රශ්නේ සෝට් අවුට් කරන් ඉනකන් අපි ඉතින් කියව හිටියා. මම දන්නවා ගානවා. කොහෙද ඉන්නේ?
හොඳ කතාවක් තියෙනවා. සමාජගත කරන්න බෑ ඒවා. ඉවෙන්ට් එක රෑ පටන් ගන්න නිසා අපිට ඉතින් ටයිම් තිබුණා. අපි කාලා බීලා චුට්ටක් චිල් වුණා. ඊට පස්සේ රූම් එක චුට්ටක් ක්ලීන් කරගත්තා. මොකද අපි වනසලා තිබ්බේ ඒක. දැක්කනේ ඔන්න වගේ කම්ප්ලිමන්ට්ස් නිසා තමයි මට vlogging කරන්න ඇත්තටම මොටිවේෂන් එකක් එන්නේ. මොකද I'm very bad at vlogging. මොකද මේක අලුත් දෙයක් නිසා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් තමයි මාව පුෂ් කරන්නේ. මේකේ තියෙනවා පිස්සාචිය. වතුරාගෙන රූම් සර්විස් නෝ. මෙතන ඉන්න ෆයිටර්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් නේසර මල්ලි අනිත් එක්කෙනා කවිදු අයියා. ඉතින් එයාලගේ ටයිම් එක හරියනකන් රූම් එකට වෙලා අපි ඉතින් කකා බිබී චිල් එකේ හිටියා. ඇත්තටම මම vlogging වලට තාම හරිම වීක්. මොකද තාම මට කන්සිස්ටන්සි එක හදාගන්න බැරි වුණා. මොකද මම ෆුල් ටයිම් vlogging නෙවෙයි කරන්නේ. මට අනිත් වැඩත් එක හරිම අමාරුයි. එඩිටිං වලට, වොයිසිං වලට මේවට ටයිම් එකක් යනවනේ ගොඩක්. ඉතින් ඒවත් එක්ක මට අනිත් වැඩ බැලන්ස් කරගන්න අමාරුයි. හැබැයි මම ඉතින් ෆුල් try කරනවා ඔයාලට මේ වගේ moments ඔයාලත් එක්ක share කරගන්න සහ වැදගත් දේවල් මගේ thoughts and opinions ඔයාලත් එක්ක share කරගන්න. මම vlog එකට එන්නේ. අනේ බයින්න පොඩ්ඩක්. ඔව් මේ අනුවට නිගමතයිද? ඔව්. එනාගෙන නෑ අපි අම්මට. අනිත් දිග දිග. බොයිස්ලා ටික මුලින්ම ගියා ඉවෙන්ට් එකේ තියෙන ෆ්ලෝ එකට. අපි දෙන්නත් ඊට පස්සේ චුට්ටක් ෆ්‍රෙෂන් අප් වෙලා ඉවෙන්ට් එකේ තියෙන තැනට ගියා. මේ ටයිම් පීරියඩ් එක කැම්පස් එකේ වැඩත් එක්ක හිර වෙලා ඉඳලා චුට්ටක් බ්‍රේක් එකක් හම්බුන ගමන් වගේ තමයි මේ ඉවෙන්ට් එකත් අපිට සෙට් උනේ. ඉතින් ඒ හින්දා තමයි අපි යාළුවෝ ටිකත් එක්ක මේකට එන්න දාගත්තේ චුට්ටක් රිලැක්ස් වෙන්නත් එක්ක. ඔන්න දැන් අපි ඉවෙන්ට් එකේ තියෙන ෆ්ලෝ එකට ආවා. මුලින්ම තිබුණ නේසර් මලිගේ ෆයිට් එක අපි යනකොට එක පටන් අරගෙන බලමු. මම හයිලයිට්ස් ටිකක් දාලා තියෙනවා. එයාලට මෙතනින් එහාට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ KFL vlogs බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහටත් දිගටම KFL vlogs අරගෙන එන්න. මේක මං කරපු දෙවෙනි vlog එක. ඉතින් ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙයි.
බලන් ඉන්න වෙයි වැඩි. ඒක තමයි. අපි ඔට්ටුවක් කැල්ලුවා. ඔට්ටුවෙන් අපි දිනු. හරි හරි මම නම් ඔට්ටුව ඇල්ලුවෙත් නෑ වුණාට මට ගෙවන්න වෙලා. Welcome for the official results. Can we make some noise for these two warriors from India and Nepal, please? Who's here for Kavidu, the Phoenix Passenger? Make some noise! ඒක ෆයිටින් එක ගොඩක් දේවල් තියෙනවා. ෆයිට් එකේ නැත්තම් රස්සාවක් විදිහට කරන්නේ බයික් මැකැනික්. මාෂල් ආර්ට් කියන්නේ හොඳ විකල්ප. ගොඩක් වෙලාවට මේ මැච් එකත් මාව කට්ටිය අවදක්ෂල් කරලා තියෙන්නේ. නමුත් මේක දිනන්නේ මම තමයි. සපෝට් එක දෙන්නේ ගොඩක් නිදිම ආරම්භ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ පළක් දවසක ට්‍රේනින් මිස් වෙනවා. නමුත් කොහොම හරි ඒවා බැලන්ස් කරගෙන දැන් මගේ ටයිම් එක හදාගෙන තියෙන්නේ. ට්‍රේනින් ටික තමයි දැන් අන්තිම එක ළමයාගේ වැඩියක් වෙනවා. ඔන්න දැන් තමයි අන්තිම ෆයිට් එක. අපි දවසම බලාගෙන හිටපු ෆයිට් එක යන්නේ. මම ඒකෙත් highlights දාලා තියෙනවා. The most anticipated fight in KFL history. Rasanya! Undisputed KFL Extreme Champion of Sri Lanka! Standing before you is the Extreme Championship winner, Kavidu Phoenix Rasanga! Let's make some noise, everybody! Moments like this don't happen overnight. This belt represents years of discipline, years of sacrifice, and showing up when no one else was willing to do it. Along with his Extreme Championship belt is your first ever fight on his name. කවිදු ඔයාලා අද බෙල්ට් එක විතරක් නෙවෙයි දින්නේ
ෆයිටර්ස්ලා 13 දෙනෙකුට කරගන්න බැරි වෙච්ච වැඩක් ඔයා අද KFL 007 එකේ ඔයා කොහොමද දැනන්නේ ඉතින් සෙකන්ඩ් රවුන්ඩ් එකේ මේ ෆයිට් එක දියන්න පුළුවන් කියලා? ඔයා ගෙදරින් මම කරනවා මගේ හැම තැනම ගහලා දෙන්න මම 20 දෙනෙක් රවුන්ඩ් එකේ ලබන්න. බලන්න මානසික ආදරේ හැමදාම මගේ යාළුවෝ සෙට් එක අපේ මුත්තගේ වල සෙට් එක ආදරේ මට වෙදෙන් ආවා මොරල් එකක් එන්නේ කවදාවත් එක්සෑම් එකක් පාස් වෙලා නැහැ. හැමදාම මගේ අම්මට මම දුන්නේ දුක. කවදාවත් අම්මා වගේ මං ගැන ගුරුවරයෙක්ගෙන් හොදක් අහලා නැහැ. නමුත් මට ලොකු උවමනාවක් තිබ්බා ලංකාවේ නම්බර් 1 වෙලා ලෝකෙම දිනන්න. අම්මේ මට ඉස්කෝලේ එක වෙන්න බැරි වුණාට මං අද ලංකාවේ එක මං හෙට ලෝකෙක වෙනවා. ඔයාද හැරුව නේද තාත්තා? ඉතින් ඔන්න විදිහට තමයි ෆයිට් එක ඉවර වුණේ. කලින් KFL vlog එකේ ඔයාලා බැලුවා නම් මතක ඇති. ඒකෙත් කවින්දෝගේ ෆයිට් එක 2 minutes වලින් වගේ ඉවර වුණා. ඉතින් මේ පාර රවුන්ඩ්ස් දෙකයි ගියේ. සෙකන්ඩ් රවුන්ඩ් එකේ නොකවුට් එකකින් ෆයිට් එක ඉවරයි. ඔයා ඔට්ටුවක් දැම්මා. ඇහුන්නේ මනුෂ්‍ය මේ මොකක් හරි එකට ඕන හෙට උදේට හරි. මෙයාවනම් දැන් ගොඩක් අය දන්නවා. මොකද මේ පාර KFL එකේ වයිරල් ගිය වීඩියෝස් වල මෙයා ඉන්නවා. තිමිර දිහාම බලන් ඉන්නේ. කියුට් නේද? හරි බයි. good night. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. අපි බයිට් එකේ ඉන්නවා. Run away and embrace the day. The sun is out, won't go away. Feel the clouds on your shoulder. තිමිරාල්. මේ සිනමන් එකේ නේද? තිමිර කොහෙද? මේ අතේ ඩොටේ මේවට පලංචි කොහොම බැන්දක් දන්නේ නේද? අපිත් එක්ක වාවොත් hina වෙනවා හැමදාමත් නේ. එකයි දීලත් එකයි මලත් එකයි. නොදන්නේ. මොකක්ද? එපා එපා. නම ඉතින් ලස්සනයි නේ මචං. ඒක ලස්සනයි. පුදුමාකාර කැතක් තියෙන්නේ. ඒ උපාන්නේ ඒක වීඩියෝ කරන්නේ. මෙයා තමයි මේ කැමරාවට බය මනුස්සයා. එතකොට ඇබිට්ටිය කවුද? මොනිකා මයියෝ. අපි එළියට ආවා. අඩු අපි සයිඩ් එකකින් ඉන්නේ මචං. අපි සයිඩ් එකකින් ඉන්නේ. අපි කිරෝලෙන් ඉන්නේ නේද? හීතලයි නේද? මේ බහොල් මං ඇති. ඒ කන්න හොල් මං ඇති. ඔව පේන්නේ ලයිට් එක විතරයි පේන්නේ. ඉතින් යකෝ උතන ඉන්න එපා. ඔන්න ඔය විදිහට එදා දවසේ ඉවර වුණා. ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා නිදාගත්තා. පහවදා උදේ බ්‍රෙක්ෆාස්ට් වෙලාවේ තමයි මට ආපහු vlog කරන්න මතක් වුණේ. මේ තියෙන උදේ අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එකටත් අපි ටිකක් පරක්කුයි.
මම නිදහසේ කෝපි එකක් බොනකොට මෙයාලා ගොසිප් කතා කරනවා. මේ වගේ ටී-ෂර්ට් එක ඔරගන් කරලා කෙනෙක්. ඕක පේන්නවා දැන් කොන්ක්‍රීට් මේකත් වගේ මුදලාට මම කවුරුත් නේ පාන්දර යනවා හරියද යර යනවා මේක කොන්ක්‍රීට් එකක් නෑ මේ කකුල ගලනවා දැන් මේ පාටේ නිකන් නෑ හරිය දාන්න යනවා ඔන්න ඔහොම අපි බ්‍රෙක්ෆස්ට් අරගෙන ආපහු රූම් එකට ගියා. මොකද මෙතන වොෂ් දාන්නෙත් නැතුව බ්‍රෙක්ෆස්ට් ගත්ත අය ඉන්නවා. අපි දැන් චෙක් අවුට් වෙන්න ඕන නිසා දැන් රූම් එකට ගිහිල්ලා රෙඩි වෙන්න තමයි යන්නේ. නඩේ කුරා අම්මා මේකේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙන්නේ නැහැ. දිනවා අද ටික බලහන් කොනේ. ශක්ති ජනක පානය. හා කොකනට්. මොකක්ද? ජාතික ශක්ති. මේ අන්න අර වතුරේ දියන්කෝ. දීපන් බොන්න ඉල්ලන්න දිබහට එපා එපා මේ. මේ ලයිට්ටා. මේ වවුලෝ. මයි මනුස්සයි. ඇවිල්ලා තියෙන්නේ. ඕක තිබ්බ විදිහට තියන්න. යාළුවොත් එක්ක vlogs කරනවා කියන්නේ ඇත්තටම හරි අමාරු වැඩක්. හැබැයි ඔයාලා කමෙන්ට් කරොත් යාළුවොත් එක්ක දිගටම vlogs ඕනේ කියලා මම අමාරුවෙන් හරි කරන්නම්. ඉතින් තව ඉස්සරහට ගොඩාක් ඉන්ට්‍රස්ටිං vlogs එනවා. තාම එඩිට් කරන ගමන් තියෙන vlogs ටිකකුත් තියෙනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනට දාන්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා වැඩිපුරම බලන්න කැමති මොන වගේ වීඩියෝස්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඉස්සරහට අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයි වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් let's try to stay on track.